ඉතින් වෙනදා වගේ ඔයගොල්ලෝ ආයුබෝවන් කිය පිළිගන්න මගේ YouTube channel එකට. ඉතින් ඔයගොල්ලෝ thumbnail එක දැක්කා වගේ මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ PC වැඩ වුණත් ගොඩ දෙනෙක් දන්නේ නැති මෙන්න මේ God mode setting එක කොහොමද ඔයාගේ PC එකේ on කරගන්නේ කියලා. ඉතින් මේක සෑහෙන දේවල් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් හොඳ දේවල් වගේම නරක දේවල් කරන්න මේ setting භාවිත කරන්න පුළුවන් අපිට. ඉතින් මම ආදරෙන් කරන ඔයගොල්ලෝගෙන් මේක හොඳ දේවල් වලට විතරක් මේක භාවිත කරන්න educational දේවල් වලට විතරක්. ඉතින් එහෙනම් අපි බලමු මොකද වීඩියෝ එක. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම මතක් කරනවා මගේ channel එක තව subscribe කරලා නැත්නම් තව subscribe කරන්න. ඉතින් එහා පැත්තේ තියෙන bell icon click කරලා ඒක all දාලා තියාගන්න. එහෙම වුණොත් තමයි මම වීඩියෝ එක ගෙනපුවම ඔයාලට ඒක බලාගෙන ඉන්න හැකියාව තියෙන්නේ. එහෙනම් අපි වීඩියෝ එකට. හරි. මේ දේ කරන්න ඕගොල්ලෝ ලොකු දෙයක් කරන්න ඕනේ නැහැ. ඉතින් හරිම සරලයි. ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ desktop එක උඩ right click කරන්න. ඉතින් right click කරලා new වලට ගිහලා ඔයා මෙන්න මේ විදිහට new folder එකක් ගන්න. ඉතින් මෙන්න මේ new folder එක අරගෙන ඔයා මෙතන මේ නම තියෙනවනේ. ඒ නම තියෙන තැන මම ඔයාලා description එකේ සහ comment box එකේ දාලා තියෙනවා. උන් කරලා ඇති command එක. අන්නේ command එක මෙන්න මේ විදිහට paste කරගන්න. ඉතින් මෙන්න මේ command එක මේ විදිහට paste කරලා ඔයා ඕකේ දෙන්න. ඉතින් ඕකේ දුන්නාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට පේනවා මේකේ icon එක change වුණා. folder එක icon එක change වුණා. ඉතින් අපි God mode එක on කරගෙන ඉවරලා හරි. අපි දැන් අතට කියලා බලමු. හරි. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාගේ PC එකේ තියෙන RAS setting ඒ කියන්නේ RAS හැම එකක්ම හැම setting එකක්ම මෙන්න මේ විදිහට එකම තැනකට මෙන්න මේ විදිහට අරගෙන තියෙනවා. ඉතින් මේකට තමයි සරලම God mode setting එක කියලා කියන්නේ. ඒ කියන්නේ ඔය පරිගණකයේ තියෙන RAS setting හැම එකක්ම එකම තැනකට මෙන්න මේ විදිහට අරගෙන ගොනු කරලා තියෙනවා. ඉතින් මේක හොඳ දේවල් වලට වගේ නරක දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ remote access කියන එකෙන් ඔයාලට කම්පියුටරෙන් ඔයාගේ යාළුවගේ කම්පියුටර් එකක් වුණත් ෆෝන් එකක් වුණත් පාලනය කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මම මේ ගැන වීඩියෝ පස්සේ ගේන්නම්. සමහර විට මම ගේන්නේ නැත්නම් මම ගේන්නේ නැති මොකද මේක ඇත්තටම ටිකක් භයානක හින්දා. ඉතින් ඔය විදිහට තමයි ඔයාලට ඉතින් මේවා try කරලා බලන්න පුළුවන්. ඉතින් මම නම් කියන්නේ YouTube එකේ හොඳට හොයලා බලලා මේවා try කරන්න. නැත්නම් ඔයාලට හිතුම් ඒක මත මේ තියෙන හැම එකම try කරන්න යන්න එපා. මොකද මෙතන භයානක දේවල් ගොඩක් තියෙනවා. හරි. මම හිතන්නේ මේ වීඩියෝ එක PC වැඩටොන්ට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් වෙන්න තිබුණා. ඉතින් මගේ channel එක තම subscribe කරලා නැත්නම් තම subscribe කරන්න. ඊට පස්සේ තියෙන bell එකෙන් click කරලා ඒක all දාලා තියාගන්න. එතකොට තමයි මම වීඩියෝ එක ගෙනවම ඔයාලට ඒක බලාගෙන හැකියාව තියෙනවා. ඉතින් එහෙනම් අපි තව අලුත් දවසක මේ අපි වැදගත් වීඩියෝ එකක් සෙට් කරලා ඔයාලට සුබ දවසක්.